Toyota V8 එකක් තියෙනවා. තව ඊට ඉස්සෙල්ලා ගත්ත Prado Jeep එකක් තියෙනවා. වගේ තව කාර් එකක් තියෙනවා. තව වෑන්, තව අපේ ආයතන වල වැඩ කරන වාහන තියෙනවා. ඉතින් අර ගලි බවුසර් එකේ ඉඳලම තියෙනවා. ඒකත් ගන්නුන දැස් ළමයින්ගොත් මං අහනවා ළමයි පුළුවන් නම් මට තියෙන වාහන මොනවද කියලා ළමයි ටික එක ඒවා කියනවා. කියනකොට ඉතින් අන්තිමට කියලා ළමයි ඉතින් කාටවත් ලේසි වෙන්නේ නැහැ නේ ගලි බවුසර් එක. ඉතින් මගේ නමට තමයි ගලි බවුසරෙත් තියෙන්නේ. මේ තැනට එන්න කොච්චර මහන්සි වුණාද? මහන්සිය ගත්තොත් අසීමිතයි. තාමත් මහන්සි වෙනවා. ඔව් ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා එකක්. ඉතින් මම A level පාසල් ප්‍රේමයක්. ඔව් පාසල් ප්‍රේමයක්. මේ එතකොට මම A level කරනවා ඉස්කෝලේ බොමෙරිය සෙන්ට්‍රල් එකේ. ඉතින් මේවා ළමයින්ට කියන්න ලැජ්ජයි. ඉස්කෝලේ මට මතකයි මම කොණ්ඩේ අසන්ට දෙකට බෙදලා මේ අර ඉන්න ළමයින්ට සාපේක්ෂව ඊටාම මේ අර නිකන් හිතාගන්න බැරි නිකන් අර ක්ලික් වීමක්. ඒ පළවෙනි වතාව දැක්ක වතාව ඉදිලි කොටන වගේ දැනුණා. නිකන් එහෙම එකක් පත් වුණා වගේ වුණා. පත් වුණා ඉතින් පත් වුණාම තමයි. ඇත්තටම වාහන වලට පුදුම ආසාවක් තිබුණා. වාහන ගන්න ඕනේ කියන එක. ඒ කාලේ කොහොමත් දැන් A level class යනකොට පොඩි කාලෙත් වාහන දකින්නකොට වාහන යනකොට බස් එකේ ගියත් අර වාහන බලාගෙන යන්නේ. පෝස්ටර් ගැහුවා. අයියයි මායි ගියේ බයික් එකේ. පෝස්ටර් ගහන අපි පාප්පා හදාගෙන බයික් එකේ මාත් පාප්පා බාල්දිය අරගෙන අපිට එහෙම ගහන කට්ටියටිත් නෑ. මේ 2000 අවුරුද්ද විතර 2099. ස්වභාව ධර්මයේ ඔබට ණය වෙන ගානට ඔබ පරිවර්තනය වෙන්නේ. එහෙම කරන්න නම් අපි සාමාන්‍ය සම්මතයට වඩා වැඩියෙන් වැඩ කරන්න. අයියා පල්ලෙහා හිටියා පාප්පා බාල්දියත් අරගෙන මම ඉතින් ගාලා පින්සලා අරගෙන ගාලා හොදට ඇලෙව්වා. අර ලොකු ඩබල් පෝස්ටර් එකක්. මෙහෙම අමිත් පොස්සල්ල කියලා ගාලා ෆිසික්ස් ගාලා මට මතකයි 2000 ලෙවල්ද කොහෙද. ටිකක් ඉතින් ආසාවට ටිකක් පෝස්ටරේ පේනෝනේ. බලන් හිටියා. බලන් ඉන්නකොට ඒකම ආවා ලොරියක්. ආව සෙනක 10ක් 15ක් ඒකේ. ඇවිල්ලා ඒ ලොරිය ඇල්ලුවා එතෙන්ටම. අවෙල්ලා ඊට පස්සේ අර කොඩින් ඔහොම එතන හිටපු කට්ටිය හොගාලා පාප්ප ගාලා ගැහුවා දේශපාලඥයෙක් පෝස්ටර්. ඒ ගාලා පල්ලෙහා අර පැත්තට බලා හිටියේ විතර ආස. එන්න ඉතින් අසරණයි ඉතින්. ඊට පස්සේ මං කෝ ගිහිල්ලා අයියේ අනේ මම පෝස්ටර් එක ගැහුවා විතරයි මේක වහන්න එපායි කියලා. ඊට පස්සේ මම මේවා ගන්න නැත්තම් මල්ලි මොනවද ගන්නෙ කියලා. හොඳට මේවා පෝස්ටර් ගන්න තු මොනවද ගන්නෙ? එන්න අසරණයි. අපිත් එක්ක හිටපු ළමයි ටිකක් එක්කම එකතු වෙලා ඔය අතුරුගිරිය පැත්තේ වල්ගම හන්දිය කියලා තියෙනවා. එතන ගෙදරක පොඩි කඩ කෑල්ලක් වගේ අපි බෝඩ් හදාගෙන තමයි අතුරුගිරිය ක්ලාස් එක මේ ස්ටාර්ට් කළේ. ඒතර හංවැල් පොඩි පිරිස ළමයි 7ක් 8ක් වගේ ප්‍රමාණයක් තමයි හිටියේ. ඇය වෙනුවෙන් ගන්න පුළුවන් වෙච්ච කාලය හරි අඩුයි. හරි අඩුයි. ඒක මේ ඉතින් ඇයට ඒක වේදනාවක් විතර දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඇය තේරුම් අරගෙන කියලා පිළිගන්නවා සකියා YouTube channel එකට. අද විශේෂ මාතෘකාවක්. ලස්සන ජීවිත කතාවක්. ඒ ජීවිත කතාවෙන් ඔයාලට ගන්න ගොඩක් දේවල් තියෙනවා. දරුවන් දසදහස් ගානකගේ නැනනුවන පහදන්නට මේ චරිතයට හැකියි. දැනටත් දරුවන් දහස් ගානකගේ නැනනුවන පහදමින් හරි ලස්සනට ජීවිත ගමන අරගෙන යනවා. ලොකු කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ ජීවිතේට ලොකු දෙයක් ගන්න තියෙනවා. එදා හිටපු තැනයි අද හිටපු තැනයි හාත්පසින්ම වෙනස්. ආදරයට හැමෝම කියනවා පුස්සා කියලා. දෙයක් නෑ පුතා. හරි ප්‍රසිද්ධ වචනයක්. ආයිබෝන්ස. ආයිබෝන් පුතා. ආයිබෝන්. අපිත් එක්ක ඉන්නවා හැමෝම ආදරය කරන පුස්සා. සැර විහිළු කරන්නවත් කිසි දෙයකටවත් නෙමෙයි. ආදරයට ළමයි ඒ වචනේ සමහර දවස්වල බෝඩ් වල ලියලා තියෙනවා පන්තිය පටන් ගද්දි මම දැකලා තියෙනවා. හැමතිස්සම සර්ගෙන් කටින් ඇහෙන වචනයක් තමයි දෙයක් නෑ පුතා. නමුත් අද කතා කරන්න අපිට දෙයක් තියෙනවා. ඉතින් සර්ගේ සම්පූර්ණ නම එතකොට? අතර මට මේ පුතාලා මේකට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා මේ පළමුවෙන්ම. ඉතින් මගේ නම සම්පූර්ණ නම ගත්තොත් නම් ශ්‍රීනාත් අමිත් පුස්සල්ල කියලා කියන්නේ. පුස්සල්ල. ඒතර පුස්සල්ල කියන්නේ සර් වාසගමනේ. පුස්සල්ල කියන්නේ වාසගම. අධ්‍යාපනය ලබන්න සර් මම අධ්‍යාපනය ලැබුවේ මුලින්ම පහත්ගම රෝමානු කතෝලික කනුට විදුහලේ. මොකද අපේ ගම අංවැල්ලට කිට්ටුයි ආටිකල. ඊට පස්සේ එකෙන් මම යනවා බොමෙරිය ජාතික පාසලට බොමෙරිය සෙන්ට්‍රල් එකට. ඒකත් එක්ක තමයි එතනින් මගේ උසස් පෙළ වෙනකන් මම බොමෙරිය සෙන්ට්‍රල් එකේ තමයි ඉගෙන ගන්නේ. පුංචි පුස්සා එදා කාලේ හීනේ මොකද්ද තිබ්බේ? ජීවිතේ කවදා හරි මේ වගේ පුද්ගලෙක් තමයි වෙන්නේ. මේක තමයි මගේ හීනේ. මෙතන තමයි මම යන්නේ. මොකක්ද තිබ්බේ? හීනේ කියලා එහෙම මට හීනයක් කියන්නේ විශේෂයෙන් තිබුණේ මේ අර උදේ ගිහිල්ලා උදේ 8ට ගිහිල්ලා හවස 5ට ඉවර වෙලා එන ජොබ් එකක් කරන්නේ නැහැ කියන එක. තමයි ඒ වගේ එකක් තිබුණේ. ඒ වගේ එහෙම නොකරන වෙන දෙයක් කියන එක. දැන් ඊට වඩා මං හිතන්නේ වැඩි කාලයක් වැය කරනවා මේ දැන් ශේෂ්ත්‍රේලා. අනිවාර්යෙන්ම. ඔව්.
ඒ වගේ එච්චරයි හීන තිබුණේ. ඒ වගේ හිණයක් තිබුණේ මොකද්ද කියන එක නෙමෙයි නිකන් ඉස්කෝලේ අත උස්සලා කියනවා අපි ડોක්ටර් කෙනෙක් වෙනවා ඉංජිනේර කෙනෙක් වෙනවා එහෙම කියනවනේ ඒ කාලේ. ටිකක් ඉංජිනේරු පැත්තට ඔලුවක් අදහසක් තිබුණා. නමුත් එහෙමම කියලා එහෙමම කරන්න ඕනේ කියන එක. හැබැයි ඉතින් මට නිකන් අර තිබුණ මොන හරි ලොකු මට්ටමකට යන්න ඕන කියන අදහසක්. මොන හරි දෙයක් නිකන් ලොකුවට කරන්න ඕනේ වගේ චිත්‍රයක් තිබ්බ මිසක් මම මේකද මොකද්ද කරන්න කියලා හරියටම අදහසක් තිබෙන්නේ නැහැ. නමුත් ඉතින් අපි කරගෙන යනකොට මාර්ග සැකසিলা පැහැදිලා එනවා. එතකොට සර් මේ ටියුෂන් ශේෂ්ත්‍රයට නැත්තම් මේ ගුරු වෘත්තියට කොහොමද අඩිතාලම් වැටෙන්නේ? කොහොමද මම ටියුෂන් කරන්න ඕන, පන්ති කරන්න ඕන, ළමයින්ට උගන්වන්න ඕනේ, මේ වගේ වැඩක් පටන් ගන්න ඕනේ කියලා හිතෙන්නේ? එක්තරා ආකාරයක විවිධ අහඹු සිදුවීම් වගේ තමයි. ඉතින් මේක ඉතින් කතාවක් තියෙනවා. අපේ පරම්පරාවේ කවුරුත් එහෙම ගුරුවරු නැහැ. අපේ අම්මගේ පැත්තෙන්වත් දන්න තරමින් තාත්තගේ පැත්තෙන් දුරින් ඉන්නවා. නමුත් අර ඒක ඉතා සමීපව එහෙම ගත්තොත් ගුරුවරු නැහැ. ඉතින් ව්‍යාපාර මට්ටම් වල අය තමයි ගොඩක් ඉන්නේ. මේකෙදී ගුරු වෘත්තියට පැහැදිලිවීම වෙන්නේ දැන් මගේ අයියා ඉගෙන ගන්නවා. එයා ඉගෙනගෙන එයා වෛද්‍ය පීඨයට යන්න සමත් වෙනවා. ඉතින් ඒකත් එක්ක එයා මේ සාමාන්‍ය පෙළ පන්ති පටන් ගන්නවා. සාමාන්‍ය පෙළ පන්ති පටන් ගන්නවා හෝමගම අතුරුගිරිය ප්‍රදේශවල පන්ති පටන් ගන්නවා. එයා සමහර ඉගෙනගත්ත ආයතනවල වගේ. ඉතින් එහෙන් පටන් අරගෙන එයා පටන් අරගෙන යාම තුල තමයි ඒ ආරම්භය ගන්නෙ අයියා. ඊට පස්සේ ඒ පන්ති වල මම දැන් අයියා ජීවිද්‍යාංශෙන් ඉගෙන ගත්තට මම ගණිතාංශෙන් උසස් පෙළ කළේ. ඉතින් මට ගණිතය පැත්තෙන් එහෙම යන්න. ඉතින් මම ඒකද මගේ A level ඉවර වෙලා මම O level පන්ති වලට එකපාරට ලොකු පන්ති උගන්වන්න ගියේ නැහැ. අර පොඩි 6 7 වගේ අර අයියා උගන්වපු ආයතනවලම ගණිතය උගන්වන්න මට අවස්ථාවක් හම්බුණා. ඒ අවස්ථාව විශේෂයෙන් දුන්නේ අකුර අතුරුගිරිය පන්තියේ අනුර බටකොර කියන සර්. ඉතින් ඒ සර්ලා තමයි අපේ මුල. ආරම්භයේ ජීවිතේ ගොඩක් දේවල් ඒ ආයතනවලදී අපි ඉගෙන ගත්තා. ඒ ටියුෂන් වලට ලොකු පන්නරයක් ගත්තා. ඒ වගේම දැන් ඒ පොඩි පන්ති අතුරුගිරිය තමයි මම ඉස්සෙල්ලා පටන් ගත්තේ. එහෙන් පටන් අරගෙන යනකොට දවසක් මේ කොහමද අයියා එතකොට පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකේ තමයි ඉගෙන ගත්තේ. ඒ අතරතුර එයා වීකෙන්ඩ් එකේ එනවා පන්ති කරන්න. ඉතින් කොහමද අයියාට එක්සෑම් සෙට් වෙලා හදිස්සි එක පාටම මේ පන්තියක් එයාට එන්න බැරි වුණා. මොනවා හරි ලෙක්චර්ස් වගේක් වැටිලා හරි මොනවා හරි වැඩ වගේක් එදලා මට එන්න බැරි වුණා. ඉතින් පන්තියේ ළමයි එනවනේ O level පන්තිය. ඊට පස්සේ ආපසු හරවලා යවන්නත් බැහැ. ඊට පස්සේ කිව්වා මල්ලි පුළුවන් නම් ඔයා ගිහිල්ලා මේ මොනවා හරි උගන්වන්න කියලා. මම A level ඉවර වෙලා ඉන්න කාලේ ඊට පොඩි පන්ති දෙකක් කරන්න මේ 6යි 7යි වගේ ගණිතය පන්ති මම විද්‍යාව උගන්වන්න හිතුවේ නෑ. අය විද්‍යාව තමයි ඉගන්නේ. ඊට පස්සේ මම ඉතින් කොයි කරත් කියලා ගියා. ගිහිල්ලා පන්තියේ එතකොට අඬ බටකොට සර් හිටියා. මේ එතකොට අයියා පන්ති කර හිටියා සාමාන්‍යයෙන් 8 9 10 11 කියන පන්ති 4ම කළා. ඊට පස්සේ එයා O level පන්තියේ විතරක් කළා. එයා කැම්පස් එකේ යන හින්දා වැඩ වැඩි හින්දා. එතකොට 8 9 10 කියන පන්ති එයා වෙන විද්‍යාව ගුරුවරයෙක් හොයලා බාර දුන්නා. එතකොට ඉතින් මේ ඒකත් තියෙන ලස්සන. ඊට පස්සේ මම කොහොම හරි පන්තියට ගියා. ගිහිල්ලා මම පන්තියේ එදා තිබුණේ භෞතික විද්‍යා පාඩමක්. බොහොම ලස්සනට O level කාලේ තිබුණ භෞතික විද්‍යා පාඩමක් නිව්ටන් නියම. අර මේ මං ඉතින් අර A level වල නිදාසේ ඉන්න එකනේ. අර ළමයි පන්ති හිටියා මට මතක විදිහට 100ක් 150ක් වගේ ළමයි හිටියා. ඉතින් මම ඒ වෙලාවේ ඊටාම මං නිදාසේ ඉගෙනුවා උද්‍යෝගින්. ඉතින් ලැබිහිලුත් කරලා මේ ළමයින්ටත් හොඳට අල්ලලා ගියා. ඊට පස්සේ ඒ බටකොඩ සර් බලන් හිටියා. එළියට වෙලා ඒ කාලේ ඔය වැහුණු හෝල් එහෙම නෙමෙයි තින්නේ මේ ඕපන් ශාලා තියෙන්නේ පොඩි සාමාන්‍ය තහඩු ගහලා ඒ වගේ තියෙන්නේ. ඉතින් බටකොඩ සර් එළියේ ආගෙන හිටියා. ආගෙන පන්ති වල වෙලා මේ අයියා මොකද්ද මේ කළේ අර 8 9 10ට වෙනස් කෙනෙක් දාලා මේ බලන්නකො මේ ඔයා ඇවිල්ලා කරන්න කියලා ඒ පන්ති ටික මේ විද්‍යා පන්ති ටික මට කරන්න කිව්වා. ඊට පස්සේ විද්‍යා පන්ති ඊට පස්සේ මම ගණන් උගන්වන එක අර පොඩි පන්ති වල ගණන් උගන්වපු එක වෙනස් වෙලා 8 9 10 විද්‍යාව පන්ති කළා. ඊට පස්සේ අයියා නවත්තනකොට O level විද්‍යාව ක්ලාසුත් කළා. එහෙම තමයි ඉතින් ආරම්භය තිබුණේ. ඊට පෙර ඉතින් අපි දාම්පාසල් යන කාලේ දාම්පාසලේ ඉගෙනුවා. ඒක තමයි මූලාරම්භය. පොඩි ළමයින්ට ඉතින් අර ළමයි කන්ට්‍රෝල් කරන විදි මේ පොඩි දේවල් ඉතින් අර ඒ කාලේ බීම ඉඳගෙන වගේ ළමයින්ට උගන්වන්නේ චූටි පන්තියක්. මම හිතන්නේ දාම්පාසලෙත් 5 වගේ පොඩි පන්තියක්. ඒතකොට අපි දාම්පාසල් ඉවර කරලා හිටියේ. ඉතින් කාලෙදී අපි ඉගෙනුවා. ඉතින් ඒ වගේ තමයි ඔහොම පොඩි ආරම්භයන් කළේ. ඒකට මේ A level classes පටන් ගත්තේ කොයි කාලේ වගේද? දැන් A level classes පටන් ගත්තේ මම දැන් කැම්පස් යන පටන් ගන්නවත් එක්කම වගේ තමයි A level classes පටන් ගත්තේ. ඊට පස්සේ දැන් O level පන්ති කරගෙන ගියානේ. ඊට පස්සේ ඉතින් මට භෞතික විද්‍යාව විෂය ඉතින් මේ ස්වභාව ධර්මයත් එක්ක යෙදෙන සිද්ධි තියෙනවා. හරිම ලස්සනයි සුන්දරයි. ඉතින් මම හිතුවා
භෞතික විද්‍යා විෂය උගන්වන්න ඕනි කියලා. ඉතින් එහෙම තමයි අර 2000 කීය වගේ ඉස්සෙල්ලා එතකොට පටන් ගන්න? පන්ති පටන් ගත්තේ එදනම 197. 1997. ඔව්. මම ඉපදෙන්න අවුරුදු දෙකකට කලින් පටන් ගත්තා. 97 පටන් ගත්තේ 97 දැන් O level කණ්ඩායමක් ඉවර වෙලා ඒ ළමයින්ට ඉතින් ඒ O level එකේම හිටපු ළමයින්ට එන්නේ කියලා. එහෙම කියලා ඔක්කොම ළමයි ආවේ නැහැ. කීයක් විතර හිටියද පළවෙනි ආරම්භයේදී මම නිකන් ඒගොල්ලන්ට කළා O level ඉවරලා O level gap එක වගේ වලක්වන්න නිකන් පොඩි ෆවුන්ඩේෂන් කෝස් එකක් කළා. ඒකට යම් පිරිසක් ආවා. O level ඊට පස්සේ A level classes සිලබස් එක පටන් ගන්නකොට එකපාරට ළමයි යන්නේ ඒ කාලේ හිටපු ජනප්‍රියම ගුරුවරයෙක් මම අලුත් ගුරුවරයෙක් අර ඒ විශ්වාසයට මට හයිය දෙන්න ළමයි ටිකක් හිටියා. වතුරුගිරියේ පන්තියේ ඇත්තටම අකුරු ආයතන එතකොට ඒ හෝල් ඉඩකඩ තිබුණේ නැහැ. අපි අපිත් එක්ක හිටපු ළමයි ටිකක් එක්කම එකතු වෙලා ඔය අතුරුගිරිය පැත්තේ වල්ගම හන්දිය කියලා තියෙනවා. එතන ගෙදරක පොඩි කඩ කෑල්ලක් වගේ අපි බෝඩ් හදාගෙන තමයි අතුරුගිරිය ක්ලාස් එක මේ ස්ටාර්ට් කළේ. ඒතර හංවැල් පොඩි පිරිස ළමයි 7ක් 8ක් වගේ ප්‍රමාණයක් තමයි හිටියේ. ඊට පස්සේ හංවැල්ලෙත් ඒ වගේ මම කළා හංවැල්ල පුබුදු ආයතනේ. එතන මම පටන් ගන්නකොට එතනත් ඒ වගේ මම එතන ඇත්තටම පුබුදු ආයතනේ මම ඉගෙන ගත්තා. එතන ඊට පස්සේ එතනම උගන්වන්නත් එතනත් විද්‍යාව පන්ති කළා. ඒකත් එක්ක මම A level පන්ති එතනින් අර O level විද්‍යා පන්ති යකින් පස්සේ හොඳට කළා. ඒක ටිකක් කල් කළා මේ මාන්සි වෙලා කළා. ඉතින් ළමයි සෑහෙන පිරිස් ආවා. ඒකත් එක්කම A level පන්ති ආරම්භ කළා ටික ටික. ඉතින් 7ක් 8ක් වගේ තමයි හිටියේ. 7ක් 8ක් වගේ තමයි ආරම්භයට ආවේ. ඉතින් මේ ක්ලාස් මොකේද යන්නේ? මුලින්ම බස් එකේ වගේ තමයි යන්නේ. හැබැයි අයියා A level කරන කාලේ ආ ඉතින් මේ O level පන්ති කළානේ. ඒකට එයා මෝටර් සයිකලයක් අරන් තිබුණා. ඉතින් ඕකත් මම මේ පැදගෙන යනවා ගොඩක් වෙලාවට. පැදගෙන යනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් ක්ලාස් වලට එන්නේ නම් ගොඩක් වෙනස් විදියකට. ඔව්. සාමාන්‍යයෙන් දැන් එන්නේ මොන වගේ දැන් ඉතින් බස් එකේ එනවා අඩුයි. දැන් ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ඉතින් හොඳ මට්ටමේ වාහනයක එනවා. එනවා. එදා සාමාන්‍ය බස් එකේ යනවනේ ක්ලාස් කරා. ඔව්. බස් එකේ යනවා. පාරේ යද්දී දැන් බස් එකේ යනවනේ වටපිට පේනවා. මොන වගේ හැඟීමක් දෙන්නේ? මොන වගේ හීනයක්ද තිබ්බේ? ඇත්තටම වාහන වලට පුදුම ආසාවක් තිබුණා. වාහන ගන්න ඕනේ කියන එක. ඒ කාලේ කොහොමත් දැන් A level class යනකොට පොඩි කාලෙත් වාහන දකින්නකොට වාහන යනකොට බස් එකේ ගියත් අර වාහන බලාගෙන යන්නේ. ඉස්සර අපේ බාප්පා හිටියා තාත්තගේ මල්ලි ඔය හෝමගම පිටිපනන්දී ඒ කඩයක් තියෙනවා. ඒකට උඩ බාප්පගේ පල්ලෙහා ඒතර උඩ තට්ටුවක් තියෙනවා. ඕකේ උඩ තට්ටුවල අපි කරන්නේ එළියේ තියෙන වාහන අයියයි මා ඉස්සරහේ ගියාම මේ වාහන ගණන් කරනවා. පාරේ යනකොට අර පැත්තට අපි එක්කෙනෙක් ගණන් කරන එක පැත්තට යන වාහන අනිත් එක්කෙනාට අනිත් පැත්ත දෙපැත්තට වාහන ගණන් කරදී වැඩියෙන් වාහන ගිය එක්කෙනා දිනනවා ඒ කාලය තුල. එතකොට වාහන වලට ආසයි. ඉතින් වාහන ගණන් කරන උඩට වෙලා. බස් එක ගියත් අපි A level කරන කාලෙත් පොඩි කාලෙත් වාහන බලනවා. ඒ කාලේ ලොකු සාමාන්‍ය ඉතින් කාර් එකක් කියන්නේ වාහනයක්. ඒ කාලේ වැනට් ඔය ටවුන් නේස් වගේ වාහන ආපුම කාලේ එන්න ආසයි ටවුන් නේස් හරි මොනවාරි වැනට් වාහනයක් ගන්න මොකක් හරි වෑන් එකක් ගන්න ඕනි කියලා රෝද 4ක් ගන්න ඕන ඔන්න වගේ ඒවා තමයි ඔළුවේ තියෙන්නේ. දැන් බස් එකේ යද්දී වගේ හීනයක් තිබුණා. අනිවාර්යෙන් හිත මාර ආසාවක් තිබුණා. ඉතින් ඇත්තටම ඒවා ළමයින්ටත් අපි කියන්නේ විශේෂයෙන් ඔක දකින්න හීනේ දකින්නකොට ඕකට යනවා. ඉතින් මාර්ගය හැදෙනවා. සාමාන්‍යයෙන් එහෙම සමහර අය බයයි හිතන්න බයයි මාර වෙලේ. හිතන්න මොකටද බයන්නේ හිතලා ඉතින් හරිය නැත්තම් අලුත් දෙයකට යනවනේ හිතන්න බයයි. සමහර අය මට මේක පුළුවන් වේද කරගන්න. ඉතින් අර මම විශ්වාස කරනවා law of attractions ආකර්ෂණ නීතිය මගේ අත්දැකලා තියෙනවා මේ ඔක්කොම හැමදේම අපේ ඔළුවේ ඇඳ චිත්‍ර. ඒක ඉස්සෙල්ලාම ඕන එකක් එහෙමනේ හිතේන ඉස්සලා චිත්‍රය දෙන්නේ හිතේ උනුව තමයි ඉතින් ඕනම නිර්මාණයක් ඕනම අලුත් දෙයක් භෞතිකව නිර්මාණය කරලා තියෙන හැම දෙයක්ම කෙනෙක්ගේ හිතේන ඉස්සලා ඇඳෙන්නේ. හිතේ ඇඳුණු චිත්‍රය තමයි ඒක ප්‍රායෝගිකව භෞතිකව පස්සේ ඒක නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රමයෙන් එන්නේ. ඉතින් අපි හැමෝටම කියන්නේ හිතන්න බය වෙන්න එපා. දැන් අසුබව හිතන්න එපා. මේ රට වුණත් සුබාදී හිතන්න හොඳට තියෙනවා දකින්න අලුතෙන් හිත රට ගොඩනැගිලා මැවිලා අලුත් විදියට ගොඩනැගිලා තියෙනවා දකින්න. ඉතින් අපි රටම මිනිස්සු ටික ඔය විදියට දැක්කොත් අපි රට දියුණු වෙනවා. කීප දෙනෙක් විතරක් නැතුව. ඉතින් අපි ළමයින්ට පුරුදු කරන්නෙත් පුළුවන් තරම් ඉගෙන ගන්න ළමයින්ට ඒ විදියට හිතන්න දකින්න කල්පනා කරන්න තමයි අපි කියන්නේ. ඉතින් හිතන්න බය වෙන්න එපා. එහෙම තමන්ගේ අනාගතේ විනාශ වෙලා යන්නේ නැහැ. මොකද මනුස්ස ආත්මයක් කියන්නේ ප්‍රබලයි. හිතලා අලුත් දේවල් කරන්න පුළුවන් එකක් එක ගොඩ නැගිලා. ඉතින් ඒවා කරන්න පුළුවන් දේවල්. මේ තැනට එන්න කොච්චර මහන්සි වුණාද? මහන්සි ගත්තොත් අසීමිතයි. තාමත් මහන්සි වෙනවා. මම අර පොඩි කාලේ තිබුණේ දවසකට පැය 8ක් වැඩ කරන ජොබ් එකකට අකමැත්තක් තිබුණා. ඒකට හේතුව දැන් උදේ අපි ඉස්කෝලේ යන්න අපේ ගමේ ගෙදර ඉඳලා පාරේ ටිකක් පයින් යන්න ඕන කිලෝමීටරයක් විතර. පයින් ගිහිල්ලා එතකොට උදේ දකින්නවා අපිත් ඉස්කෝලේ යනකොට බස් එකේ යන්න ගියාම ඊළඟට උදේ කෑම එක අරගෙන ඇවිල්ලා වැඩට යන අය විදින දුක. හරිද බස් වලට දුවනවා. ඒ කාලේ ලොකුවට මේ තරම්වත් බස් තිබුණේ නැහැ. බස් එකකට එන දුවලා එල්ලෙන්නේ CTV බස් වල එහෙම. නවත්තන්නෙත් බාගෙට. එතකොට දුවලා එල්ලීලා කොහොම හරි නැගලා යනවා. ඒ කට්ටිය ආය හවස එනවා හෙම්බත් වෙලා. ඒ ඔකත් එක මං හිතුවා 8
5 ජොබ් එකක් හරියන්නේ නැහැ. ඒක නිසා සතියකට කෙනෙක් දියුණු වෙන්න නම් අපි හිතනවා සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවල අපි ඉන්න මේ සුවපහසු කියන්නේ අර කෙනෙක් දකින සාමාන්‍ය සුවපහසු ජීවිතෙන් අයින් වෙන්න වෙනවා. හાર્ඩ් වර්කින් වලට බහින්න වෙනවා. එතකොට සතියකට වැඩ කරන ප්‍රමාණය 8 වර 5 දින 5ක් වැඩ කළොත් 40 කියන එක නෙමෙයි. නේ? එතකොට අපි පැය 100ක්වත් සතියකට සාමාන්‍යයෙන් අඩුම වැඩ කරන්න පටන් ගන්නවා. අවශ්‍ය නිින්ද අරගෙන පැය 6ක විතර නිින්ද ගන්නවා නම් හොඳයි ඉගෙන ගන්න ළමයි එහෙම. මේ අපිට සමහරවිට පැය 6 නිදිය ගන්න හම්බ වෙනවා අඩුයි. ගොඩක් මහන්සි වෙනවා. ඒ කාලේ වගේම තාමත් ඒ විදිහට මහන්සි වෙනවා. ඒක මේ තාම මේ විදිහටම වැඩ කරනවා. තාම මේ විදිහටම කැප වෙනවා. ඉතින් ඒක අර බොහොම ආසාවෙන් කරන කැපකිරීමක්. ඒක දුකෙන් වද විඳිනවා දුක් විඳිනවා එහෙම කියන එක නෙමෙයි. අර මුදල් හොයන්නම කියලා නෙමෙයි මේක කරන්නේ. එතකොට මුදල් කියන එක දෙවනුව තෙවනුව හඹාගෙන එන එක. අර සිද්ධාන්තය තමයි අපි සාමාන්‍යයෙන් අර ළමයිටත් කියනවා මේ සමහර කෙනා ටියුෂන් කියන්නේ මේ සල්ලි හොයන්න කරන එකක් කියලා. ඔව් එහෙම මං හිතන්නේ දැන් සමහර සල්ලි හොයන්න කියලා හිතලා කරනවා ඇති. එහම හිතන සමහර අය කියන්නේ කෙලින්මත් කියනවා අපි සල්ලි හොයන්න තමයි මේක කරන්නේ කියන අයත් ඉන්න එක වරදක් නැහැ. ඉතින් සල්ලි ඕනේ මේ වැඩ කටයුතු කරගෙන යන්න අපි එක ඉන්න පිරිසට දෙන්න මේ වැඩ ඔක්කොම පවත්වන්න මුදල් අවශ්‍යයි. මුදල් නැතුව මුකුත් කරන්න බෑ කාටවත්. ඒක අවශ්‍යයි. ළමයින්ට අපි පුළුවන් අයට නොමිල අවස්ථා හදලා දීලා තියෙනවා. ඉතින් අර මම හැම විටම කියන්නේ ළමයින්ට උනත් ස්වභාව ධර්මයට ණය නොවන කෙනෙක් වෙන්න. ස්වභාව ධර්මය ඔබට ණය වන ගානට ඔබ පරිවර්තනය වෙන්න. එහෙම කරන්න නම් අපි සාමාන්‍ය සම්මතයට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕන. හાર્ඩ් වර්කින්. එතකොට ස්වභාව ධර්මයේ ඊට පස්සේ අපිට එලෝ අපිට ණය ගැතිනි. ස්වභාව ධර්මයේ අපිට එලෝ උදව් කරනවා, සපෝට් කරනවා මේ වැඩවල ඉස්සරහට යන්න. ඉතින් මං හිතන්නේ ඔය දියුණු වෙච්ච, සාර්ථක වෙච්ච, අතන මේ ශේෂරේ හිටපු ගොඩක් ගුරුවරු ඒ වගේ පුදුමාකාර කැපවීම් කළා. දැන් කෙනෙක් දකි පස්සේ ගුරුවරයා යනවා හොඳ වාහනයක, හොඳ ගෙවල් දොරවල් හදලා ඉන්නවා. ඒක වරදක් නෙමෙයිනේ. යාගේ ජීවිත කාලය අවුරුදු 15ක් 20ක් 30ක් කැපබෙලා එයා ගයක් හදාගන්නේ නැත්තම්, හොඳ වාහනයක් ගන්න නැත්තම්, ඒතර බහුතරයකට ඒක බැරි වෙන්නේ ඒ විදිහට කැපකිරීම කරන්න බැරිකම. ඉතින් අර එක පාටම දවස් මේ අවුරුද්දෙන් දෙකෙන් ලොකු තත් සාමාන්‍යයෙන් අපි ඕන දෙයක් පටන් අරගෙන ඒක සාමාන්‍ය මට්ටමටපත් වෙන්න අවුරුදු 5ක් යනවා. අර අපි ආරම්භක පියවර අරගෙන අත්දැකීම් අරගෙන අඩුපාඩු හදාගෙන ඒක යන්නේ. ඒ ඉවසීම සමහර කෙනෙක් කරන අවුරුදු 2යි 3යි සාර්ථකුන් නැත්තම් වෙන එකට යනවා. ඊට පස්සේ අර මම අපි සමහරවිට කියන ආරම්භක දුක කියලා ඔකට මම ආරම්භක දුක විඳින්න ඕන කාගෙන අල්ලගෙන යන්න ඕන. ඉතින් ඒ ටික ගිහිල්ලා තමයි ඉතින් මේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන අයද ඕනම ශේෂ්ත්‍රයක ඕනම ව්‍යාපාරිකාරී වෘත්තිමය හරි ඕනම ශේෂ්ත්‍රයක ආරම්භක ටික ඒකෙන් තමයි එක්ස්පීරියන්ස් එන්නේ. වැරදි අඩුපාඩු වෙවි එක්ස්පීරියන්ස් වෙවි එන්න එපා. ඊට පස්සේ හොඳ අවුට්පුට් එකක් දෙන්න පුළුවන් නේ. මොකක් නිෂ්පාදනයක හරි. ඉතින් සර් මේ සාධාරණ ලෙස තමයි සල්ලි හම්බ කරලා තියෙන්නේ. මම ඒක දන්නවා. සර් කරන පින් දහම් සර් කරන කටයුතු මම හොයලා බලලා තියෙනවා. ඉතින් සාධාරණ ලෙස සල්ලි හොයලා අද හොඳ ලක්ෂරි ජීවිතයක්, හොඳ සැපවත් ජීවිතයක් ලස්සනට ගත කරනවා. සාධාරණ සල්ලි හොයලානේ අරන් තියෙන්නේ. මං හිත දැනගන්න කැමතියි. ඒ කියන්නේ හැමෝටම දැනගන්නත් ඒ කැමතියි. ඉස්සර හීන මැව්වා රෝද 4ක් ගන්න. අද මේ වෙනකොට මොන වගේ රෝද 4 ඒවද තියෙන්නේ? රෝද 4 කිව්වම සාමාන්‍යයෙන් ලංකාවේ ඉතින් අපි දැන් ඔය ටියුෂන් වල වර්ගවලින්ම කියමු. ඔව් වර්ග වලින්ම ටියුෂන් වල ඉතින් ගොඩක් අය ඔය ජීප් සංස්කෘතියක් තියෙනවා. ලංකාවේ ඉතින් ගොඩක් අය ජීප් සංස්කෘතියක් තියෙනවා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් ගන්න තියෙන ඉතින් හොඳ ජීප් එකක් විදිහට ඔය Toyota V8 එකක් තියෙනවා. තව ඊට ඉස්සෙල්ලා ගත්ත Prado ජීප් එකක් තියෙනවා. වගේ තව කාර් එකක් තියෙනවා. තව වෑන්, තව අපේ ආයතන වල වැඩ කරන වාහන තියෙනවා. ඉතින් අර ගලි බවුසර් එකේ ඉඳලම තියෙනවා. ඒකත් ගන්නුන දැන් ළමයින්ගොත් මං ආනවා ළමයි පුළුවන් මට තියෙන වාහන මොනවද කියලා ළමයි එක එක ඒවා කියනවා. කියනකොට ඉතින් අන්තිමට කියලා ළමයි ඉතින් කාටවත් ලේසි වෙන්නේ නැහැ නේ ගලි බවුසර් එක. ඉතින් මගේ ළමයට තමයි ගලි බවුසරෙත් තියෙන්නේ. හරිද මේ සැසිප් එකේ ක්ලාස් එකේ එකතු වෙන ටොයිලට් වල වතුර මේවා පොළොවට උරා ගන්නවට ළමයි ගොඩාක් ඉන්නකොට මේ පිරෙනවා ඒවා. එතකොට ඒවා අදින්න ඕන. ඉතින් ඉස්සර රෙන්ට් එකට අරගෙන කළා. ඉතින් දිගට ලොකු රෙන්ට් එකක් මාසෙකට දෙන්න ඕන. ඊට පස්සේ බැරිම තැන සමහරවල්ලාට දවසකට ලෝඩ් 6ක් 7ක් අදින්න වෙන අවස්ථා තියෙනවා. සතියන්ත දිනවල එහෙම ළමයි ගොඩක් ක්ලාසස් වල ගැවසෙනකොට. ඒක නිසා ඒකත් ගත්තා. හරි ඒ විදිහට ගත්තාම ඒ වගේ තියෙනවා ගොඩක් දේවල්. ගොඩක් දේවල් තියෙනවා. අද මේ වෙනකොට නුගේගොඩ තියෙන ලොකුම පන්ති කරන ආයතනය ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් මම අද එතන ඉඳලා තමයි සර්ගේ තැන ඉඳලම තමයි වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ ලොකු දියුණුවක්. මම හිතන්නේ මේ පිටිපස්සේ ලොකු කඳුළු දහඩිය ලොකු දේවල් ප්‍රමාණයක් ඇති. ටියුෂන් පටන් ගද්දී අපි හැමෝම ප්‍රොමෝෂන් කරනවා. ඒ කාලේ ඉතින් පෝස්ටර්ස් තමයි ගොඩක් යන්නේ. ටියුට් හදන්න ඕන. ඒ වල අත්දැකීම් කොයි වගේද? ඔව් ඉස්සරම අපි ටියුට් හදනකොට ඇත්තටම දැන් ටියුට් අපි ගොඩක් වෙලාවට අර නිකන් ස්ටෙන්සිල් වල
දැන් ඔයගේ ඇත්තටම මේ පටන් ගන්නකොට එකපාරටම කම්පියුටර්ස් ලොකුවට තිබුණෙත් නැහැ. ටික ටික තමයි පරිවර්තනය ආවේ. ඒ කාලේ අර ස්ටෙන්සිල් එක තියලා වීදුරුවක් උඩ තියලා අතින් ටියුට් ලියනවා. ඒ විදිහට ටියුට් ලියලා ඊට පස්සේ රෝනියෝ කරනවා. ඒ විදිහට ටියුට් හදාගෙන ආවා. ඊට පස්සේ තමයි මේ ප්‍රින්ටින් ශාස්ත්‍රයත් ටික ටික දැන් අපිට දැන් අපේ මේ අවුරුදු 25කට වැඩි මම උගන්වන සමස්ත කාලය ගත්තොත් සාමාන්‍ය අවුරුදු 30ක් විතර කාලයක් O level උගන්වපු කාලෙත් එක්ක ගත්තාම 30කටත් වැඩි. A level උගන්වලා තියෙන අවුරුදු 25ක් විතර මේ වුණට 97 ඉඳලා පළ වශයෙන් මේ කාලේ වෙනකොට අවුරුදු ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා 10000කට වැඩි ප්‍රමාණයක් බී කරලා තියෙනවා. ඒ වගේ ප්‍රමාණයක් ඔයිටත් වඩා වැඩි ඇති. මේ ඒ වගේ ඉතින් අවුරුදු ඒ අත්දැකීම් තුල ඉතින් අපි දැක්කා මේ හැමදේම වෙනස් වෙයි අලුත් තාක්ෂණයත් එක්ක යන එක. දැන් ටියුට් හදන්න, ටියුට් ලියන්න, ඒ වගේ ස්මාර්ට් එලි වෙනකන් ටියුට් ලියන්න මානසික ගත්ත වෙලාවල් ඒකම තියෙනවා. ඉතින් සෑහෙන්න මාත් එක්ක ඉන්න පිරිස මගේ මල්ලිලා මේ ඒ වගේම අපේ නෝනා ගත්තොත් ඒ කට්ටියම ඒ මල්ලිලා නෝනාගේ මල්ලි ඊට පස්සේ කොහොම ගත්තොත් අපේ අයියා ඒ කාලින් දැද්දි හැම කෙනාම මේ ලොකු පිරිසක් ඉන්නවා. නංගි තිත්තගල්ල හාමුදුරුවෝ සම්බන්ධ වුණාන් පස්සේ මෙත්බෝ හැමෝම හැම ශාස්ත්‍රයටම ඒ කියන්නේ ලොකු ශක්තියක්. හැම ඉතින් අපිත් එක්ක එකතු වෙන පිරිස. දැන් පළවෙනිම ආපු ගෝලයන් ඉඳලා තාම මාගාව ඉන්නවා. කවුරු හරි කෙනෙක් ගියොත් දිනු වෙලා ගියොත් මිසක් මෙතනින් එහෙම නිකන් අවුල් වෙලා ගිය පිරිස නැති තරම්. මොකද මම මෙතනදී කවුරු හරි කෙනෙක් අයින් කළොත් මොනවා හරි පංචාවක් හොරකමක් අපිට වැඩක් කළොත් විතරයි සාමාන්‍යයෙන් අයින් කරන්නේ. නැත්නම් කෙනෙක්ගේ ප්‍රශ්න දේශ මානසිකව බලලා තියාගන්නවා. ඇත්තටම දැන් අපි පෝස්ටර් ක්ලාසස් වල දැන් මම එකපාරක් වගේ තමයි පෝස්ටර් ගහලා තියෙන්නේ. O level කරන කාලේ ආයතන වලින් පෝස්ටර්ස් ගහලා තියෙනවා. ඒ අර A level වලදී පටන් ගන්නකොට මම එකපාරක් පෝස්ටර් ගැහුවා. අයියයි මම ගියේ බයික් එකේ. පෝස්ටර් ගහන අපි පාප්පා හදාගෙන බයික් එකේ මාත් පාප්පා බල්දිය අරගෙන අපිට එහෙම ගහන කට්ටිය හිටිත් නෑ. මේ 2000 අවුරුද්ද විතර 2099. මට අවුරුද්දයි ඒ කාලේ මම පාප්පා අරගෙන අයියා බයික් එක පදිනවා. මොටර් සයිකලේ 125 එකක් තිබුණේ කාලේ Honda. එයා පදින මමත් පෝස්ටර් පිටියක් අල්ලගෙන පාප්පයි පින්සලක් දාගෙන යනවා. ඉතින් ඔය අපි හෝමගමාරියේ පෝස්ටර් ගහනකොට පිටිපන හන්දි ගිහලා අර බස් හෝල්ට් එකක පෝස්ටර් ගැහුවා. පෝස්ටර් එකක් ගහලා ඉතින් බයික් එක තියලා උසයිනේ. උඩට තියෙන අර උඩ අර මේ මොකද බස් හෝල්ට් එකේ තියෙන ඉතින් තියලා බයික් එක උඩ නැගලා අයියා පල්ලෙහා හිටියා පාප බල්දියත් අරගෙන මම ඉතින් ගහලා පින්සල අරගෙන කාලා හොදට ඇලෙව්වා. අර ලොකු ඩබල් පෝස්ටර් එකක්. මෙහෙම අමිත් පොස්සල්ල කියලා ගහලා ෆිසික්ස් ගහලා මට මතකයි 2000 ලෙවල්ද කොහෙද 2000 ලෙවල් පන්තිය පටන් ගන්න එක. හරි එතකොට හෝමගමත් පන්ති කළා සෝබෝන් ආයතන අපේ පත්ම කුමාර ජයකොඩිසගේ මේ සෝබෝන් හෝමගම කියලා ගහලා ඉතින් අර ලස්සනට අර ලුමිනස් කලර්ස් පෝස්ටර් නේ එතකොට තියෙන්නේ. ඔෆ්සෙට් අරවා මේවා කරලා ගහන්නේ ලුමිනස් ගන්න. හරි දිලිසෙනවා. ඉතින් ලයිට් එක වැටුණා. ඉතින් මම ඔහොම ගහලා පෝස්ටරේ ඊට පස්සේ අයියත් බයික් එක අර පැත්තට අපි එහා පැත්තට අරගෙන ගිහිල්ලා ටිකක් ඉතින් ආසාවට ටිකක් පෝස්ටරේ පේනෝනේ බලන් හිටියා. බලන් ඉන්නකොට ඒකම ආවා ලොරියක්. ආව සෙනක 10ක් 15ක් ඒකේ. ඇවිල්ලා ඒ ලොරිය ඇල්ලුවා එතෙන්ටම. ඇවිල්ලා ඊට පස්සේ අර කොඩින් ඔහොම එතන හිටපු කට්ටිය හොගාලා පාප්ප ගහලා ගැහුවා දේශපාලඥයෙක් පෝස්ටර්. ඒ ගහලා පල්ලෙහා අර පැත්තට වෙලා බලා හිටියේ විතර ආස. එන්නේ ඉතින් අසරණයි ඉතින්. ඊට පස්සේ මං කෝ ගිහිල්ලා අයියේ අනේ මම පෝස්ටරේ ගැහුවා විතරයි මේක වහන්න එපායි කියලා. ඊට පස්සේ මේවා ගන්න නැත්තම් මල්ලි මොනවද ගන්නෙ කියලා. හොඳට මේවා පෝස්ටර් ගන්න තු මොනවද ගන්නෙ? එන්න අසරණයි. ඊට පස්සේ හැදෙන්න තරම් දුකයි. ඊට පස්සේ ඒගොල්ලෝ වහලා ගියා. ඉතින් මං හිතුවා මට ඉතින් ඒගොල්ලෝ ගියා. ඉතින් මට හිතුණා ආයෙ අරක උඩින් මං ගල්වලා දානවා. ඒ මං හිතුවා නෑ ගලවන්නේ. ඔහොම තියෙද්දී ඊට පස්සේ අයියමයි ගියා. ඉතින් ටිකක් එතකොට සෑහෙන පාන්දර වෙලා පෝස්ටර් ගහලා අන්තිම ටික වගේ. ඊට පස්සේ මම හිතුවා ගෙදර ගිහිල්ලා කල්පනා කළා ආයි මං ගහන්නේ පෝස්ටර්. ආයි ගහන්නේ. ගැහුවත් ඔය ගොඩක් පෝස්ටර් ගහලා අපි නිකන් ආයි බලන යනකොට උදේ එනකොට වැහිලා. වෙනස කෙනෙක් කාලයක් මොකක් අනේකින් වහලා ඉතින් වගේ මොනවාරකින් වහලා තියෙනවා. ඊට පස්සේ මම හිතුවා ගහන්නේ පෝස්ටර් ආයි. මම ඒ කාලෙත් ගන්නවා ඒ රෑ නිදි මරාගෙන පෝස්ටර් ලියන කාලේ ගන්නවා ටියුට් ලියන්න. ඒ කාලේ මම අරගෙන මටම අනන්නේ ආවේනික ක්‍රමයක් මම පන්ති වලට මම උගන්වලා ළමයි ඉගෙන ගන්නවා. පෝස්ටර්ස් ගහන වෙලාව වැය කළා ටියුට් ලිව්වා. ටියුට් ලිව්වා. ඒ කාලේ වැය කළා ටියුට් ලිව්වා. මම ගහන්නෙම නෑ කවදාවත් පෝස්ටර්. ඊට පස්සේ මම කවදාවත් පෝස්ටර් ගැහුවේ නෑ. පරිසරයටත් හොඳයි නේ. පරිසරයටත් හොඳයි. ඊට පස්සේම ගැහුවේ නෑ. දැන් අවුරුදු 25ක් කළා පන්ති. ඊට පස්සේ එයින් පස්සේ 2000 තමයි අන්තිමට 2000 කියන්නේ 98 හෝ
ඒලොල් තමයි පෝස්ට් එක ගැහුවේ මේ 2000 ඒලොල් පන්තියට මේ ඊට පස්සේ තුවා ගහන්නෙම නැහැ ගැහුවෙත් නැහැ මේ දක්වා පන්තිත් මාන්සි වෙලා උගන්නලා පන්තිය තුල ටියුට් හොඳට ලියලා ළමයින්ට වැඩ ටික කරලා පන්ති කොට නැගුවා. දැන් ළමයි කී දෙනෙක් විතර උගන්ලා ඉතින් සම්පූර්ණයෙන්. දැන් මට හිතෙන්නේ ඔක්කොම මේ කාලය තුල ලක්ෂ 2කට ඔව් 2කට වගේ ඩොක්ටර්ස්ලා කීයක් විතර බිහි කරලා ඇද්ද? ගත්තොත් ඩොක්ටර්ස්ලා සාමාන්‍යයෙන් මට හිතෙන්නේ 10000කට වැඩි. ඔව් ලංකාවේ සහ පිටරට දෙකේම. ඔව් දෙකේම. ඉගෙන ගන්න පිරිස ගත්තාම ඩොක්ටර්ස්ලා ජීනියස්ලත් එහෙමයි. ඒ වගේ ප්‍රමාණයක්. ඉතින් මේ ගමන අද ලොකු තැනක් හදාගෙන ඉන්නවා. ඉතින් රෝප් වාහන 5ක් 6ක් තියෙනවා. දැන් අපි ගලි බවුසරේ ගැන කතා කරා. තව තමන්ගේ කියලා ලොකු ක්ලාස් කරන ලොකු ප්‍රොපර්ටි එකක් ඒ දේවල් එතකොට ගෙවල් දොරවල් හැමදේම අද ලොකු තැනක හදාගෙන පින්දහම් කරනවා පන්සල් හදනවා මිනිස්සුන්ට දන් දෙන හැමදේම අද ලොකු දුරක් ඇවිල්ලා දෙනවා සෑම සාර්ථකම පිරිමියෙක් පිටිපස්සේ ආදරණීය ගැහණියක් ඉන්නවා ඒ ගැන මතක් කරන්න මම දැකලා නැහැ සර්ගේ එක ඉන්ටර්විව් එකකවත් ඒ ගැන කතා කරනවා නමුත් අද ඒ ගැන කතා කරන්න ඕනේ ඒ ආදර කතාව ගැන දැනගන්න ආසයි කොහොමද ඒ ආදරේ ඇති වුණේ කොහොමද ඒ ආදර කතාව පටන් ගත්තේ කොහොමද දියුණුවට ඒ ආදරවන්තය උදව් කරේ ඔව් ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳලා එකක් ඉතින් මම A level පාසල් ප්‍රේමයක් ඔව් පාසල් ප්‍රේමයක් මේ එතකොට මම A level කරනවා ඉස්කෝලේ බොමෙරිය සෙන්ට්‍රල් එකේ ඉතින් මේවා ළමයින්ට කියන්න ලැජ්ජයි එතකොට මේ බොමෙරිය A level කරනකොට එයා ආවා යත් A level කරන්න ආවා මැක්ස් වලින් ඉතින් මම ඒ කාලේ මේ ශිෂ්‍ය නායකයෙක්. එතකොට ඩිපියුටි හෙඩ් ප්‍රිපෙක්ට් ඉතින් අර ළමයි දාලා ඔය මේ මෙදුළු සුද්ධ කරනවා උදේ පාන්දර මට මතකයි එතන 6 මට 4 විතර ඇය ආවා මේ අම්මත් එක්ක දැන් ඉස්කෝලේ ටයි එකක් නැහැ. අලුතෙන්ම එනකොට අම්මත් එක්ක මේ ආවා. ඉස්කෝලේ මට මතකයි මම කොණ්ඩේ අසන්ට දෙකට බෙදලා මේ අර ඉන්න ළමයිට සාපේක්ෂව ඊටාම මේ අර නිකන් මට හිතාගන්න බැරි නිකන් අර ක්ලික් වීමක් විදුලි කොටනවා වගේ නිකන් එකක් ආවා එක පාටම. ඉතින් ඒ පළවෙනි වතාව දැක්ක වතාව ඉස්කෝලේ ඔහම එනකොටම ඔව් ඒක නිකන් කියන්නේ විදුලි කොටනවා වගේ දැනුණා. නිකන් එහෙම එකක් පත් වුණා වගේ වුණා. පත් වුණා ඉතින් පත් වුණාම තමයි. එතකොට මේ ඊට පස්සේ තුවම ටික ටික ඉතින් මම එතකොට බලාගෙන යනකොට අපේ ගෙවල් පැත්තම කිට්ටුව ඉතින් අන්තිමට ඉතින් අර බස් එකේ ඉස්කෝලේ යලා එනකොට එකට යන ඉතින් කයි තාබහක් නැහැ අපිට 15 පන්ති එත් මැක්ස් කරන්න ආවා ඉතින් මේ නෑ පොඩ ඉතින් ඔහම hina වෙනවා ඉතින් ඔහම පොඩි දේවල් ඉතින් ඔහම තිබුණා ඉතින් විලා ඉතින් බස් එක යනකොට ඉතින් ඔය බලනවා ඔහම ඉතින් ඔය එක පාට ඉතින් ඒ කාලේ ඔය මොබයිල් ෆෝන් කියන ඒවත් නැහැ ආදර කතා ඇති වෙන කාලේ ආදර කතා ඇති වෙන කාලේ ඔහොම පොඩ සෑහෙන කාලයක් ගියා. කොහොම හරි ඉතින් ටික දැන් දෙන්නගේ පොඩි උනන්දුවක් තියෙන ස්වභාවයක් ටික ඇති වුණා. ඉතින් මම තමයි උනන්දුව ඇති කළේ. ඉස්කෝලේදීත් එහෙම කියලා ඉස්කෝලේත් එහෙම අවුල් වුණේ නැහැ ඒවා. නිකන් වාත විදියට එහෙම කරන්න ගියේ නැහැ. ඉතින් ගුරුතුන්ගෙත් පොඩි පසු කාලීනව ආශිර්වාද තිබුණා. ඉතින් මොගෙම ඉතින් කොහොම හරි ඒක වෙලා ඉතින් අය ලොකු කැපකිරීමක් කරගෙන අත් එක්ක ඉන්නවා. ඉතින් මේ දේවල් වලට ඉතින් මුල් කාලේ ටියුට්ස් වැඩ මේ ගොඩක් දේවල් වලට ටියුට් ටයිප් කරන්න ටියුට් ප්‍රින්ටිං කරන්න අරන් යන්න ගොඩක් දේවල් කළා. ඉතින් හැමදේටම ඒ ශක්තිය ඒ ආශිර්වාදය ඉතින් ඒක ගොඩක් ලැබුණා. ඒකත් එක්කම ඉතින් ඒ කැපකිරීම දැන් අපි මුදල් තියෙනවා ඔක්කොම තියෙනවා. නමුත් අර කාන්තාවක් වශයෙන් බිරිඳක් වශයෙන් එයාට ලැබී යුතු අර ස්වාමි පුරුෂයෙක්ගෙන් ලැබෙන්න ඕනේ යුතුයකම් එයා විදිහින් ගත කරන් තියෙන කාලය ගමන් බිමන් යන්න අපි කොහේ හරි ඉතින් ට්‍රිප් එකක් ගියොත් තමයි මොකක් පිටරටක ට්‍රිප් එකක් ගියොත් ඒ කාලය තමයි ඉතින් ගොඩක් වෙලාවට ඇත් එක්ක ඉන්න තියෙන්නේ. එහෙම නැතුව ඉතින් නිකන් කාර්ය බහුල එකත් එක්ක හරිම ඉන්න තියෙන කාලය හරි අඩුයි. ඉතින් ඒක මං හිතන්නේ කාන්තාවක් බලාපොරොත්තු වන දෙයක් ඉන්න එකට ඉන්න එක කියන එක ඒගොල්ලන්ට ලොකු සමාජලාට මිල මුදල්මත් නෙමෙයි. ගොඩක් වෙලාවට ලොකු සැප සම්පත් නෙමෙයි. අර එයාගේ ස්වයං පුරුෂයා ළඟ ඉන්නවා කියන එක. ඉතින් අපේ ජීවිත කාලය තුල මට පොඩි ගැන මේ වේදනාවක් තියෙනවා. ඇය වෙනුවෙන් ගන්න පුළුවන් වෙච්ච කාලය හරි අඩුයි. හරි අඩුයි. ඒක මේ ඉතින් ඇයට ඒක වේදනාවක් විදිහට දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඇය
තේරුම් අරගෙන ඒක ඉන්නවා කැපකිරීම කරගෙන ලොකු සේවාවක් ළමයි ලොකු පිරිසක් ගෙනන පාදනවා මම හිතනවා ඒ තේරුම් ගැනීම ඇති ලේසි නැහැ ඒ කැපකිරීම ටියුෂන් කරන මේ ගුරුවරයෙක්ගේ දැන් සමහර කෙනෙක් හිතෙන්න පුළුවන් සල්ලි තියෙනවා පහසුකම් තියෙනවා වාහන තියෙනවා ගෙවල් තියෙන ඔක්කොම තියෙනවා වෙන්න පුළුවන් කොච්චර ඒ බිරිඳක් තමන්ගේ ස්වාමිපුරුෂයා ඉන්නවා කොච්චර මිල මුදල් තිබ්බත් කොච්චර බලාපොරොත්තු වෙනවද කියන එක ඒගොල්ලන්ට අර සේනයාසයකට ඉන්න එක ලොකු දේවල් නෙමෙයි එන්න එක ඒක ඉතින් අපිට අහිමි වෙනවා ඉතින් ඒ හයියත් ජීවිතයට ගොඩක් වටිනවා මුදිතා මිස්ස ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ ඒත් එක්කම ඇත්තටම දැන් අපි දැන් සාමාන්‍යයෙන් ඉන්න ඕන කියන්නේ දැන් අපි මම දැකලා තියෙන දැන් පිරිමි ගත්තාම නිකන් අපි අර සමහර වෙලාවට අපි පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න කවුරු හරි සමහර දේවල් වලදී ඉන්න ඕන එක මොන හරි දෙයක් අපි සමහරලාට කියන පැත්තක් දැන් කවුරුත් වෙන කෙනෙක් අපිට කියන්නේ නැහැනේ රුජුව මේ සමහරට දැන් බිරිඳ කිව්වහම වයිෆ් කිව්වහම අපේ කියවන අර සමහරලාවට අපිට කියන එකට අමාරුවට විරුද්ධ වෙනවා අපිට ඒ වෙලාවට ඒ විරුද්ධ වෙන කෙනෙක් එහෙම විරුද්ධ වෙන්නේ නැහැනේ නේ අපි දිගු කාලින සමහර දේවල් බැලුවාම විරුද්ධ වෙන්නේ සමහර දේවල් වලට ඇයි කියලා බැලුවාම ඒකේ ඇත්තක් තියෙනවා සමහරට අපිට පේන්නේ නැති පැති පේන පැති තියෙනවා වෙන කෙනෙක් අපිට රුජුව කියන්නේ නැහනේ ඔව් ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා සර් ඊට අමතරව සර්ගේ දැන් ළමයි ඒ කාලේ 8ක් 9ක් හිටියා කියලා කිව්වා මෙච්චර දැන් සාමාන්‍යයෙන් ක්ලාස් එක 2000 3000 පිරිසක් ඉන්නවා එතකොට ඒ තරමට මේක ඩිවලොප් කරගත්තේ කොහොමද සර්ගේ මොකක්ද ඉගැන්වීම් රටාවේ තියෙන වෙනස මේ දියුණුවට මේ ළමයි වැඩි වෙන්න හේතුව මොකක්ද එම ලොකු අමුතු දෙයක් නැහැ ඉතින් සාමාන්‍ය විදිහට මම උගන්වනවා මම එතකොට මම හැම විටම උත්සාහ කරනවා මේ ළමයි වෙනුවෙන් කළ හැකි මට කළ හැකි හැම විටම උපරිමය කරන්න. පොදුවේ ගත්තාම පන්තියේ විවිධ මට්ටමේ ළමයි එනවනේ. ගොඩාක් දක්ෂ හැකියාව තියෙන ළමයි එනවා. මධ්‍යස්ථ සමාජයට වැඩ නොකරුණු ඇත්තටම අදක්ෂ ළමයි කියලා නැහැ. ඒ ළමයිට මොන හරි විදියකින් වැඩ කෙරලා නැහැ, මග පෙන්වීමක් නැහැ, ඒ වගේ දේවල් තියෙන්නේ. ළමයි කියන්නේ ළමයින් ළමා කාලය තුල එක එක විදියට වෙනවා. එක විදියට විවිධ ගුරුවරුන්ගෙන් පොඩි කාලේදී ඉගෙන ගන්න විවිධ පාසල් වලට යනවා. විවිධ ගෙවල් වල විවිධ පරිසර තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ලැබෙන අධ්‍යාපන පසුබිම් විෂය නිර්දේශන එක වුණාට ඒ අයගේ අධ්‍යාපන පසුබිම් එකිනෙකට වෙනස්. මොකද අධ්‍යාපනය කියන්නේ ඉතින් මේ මානසික කයින් අවශෝෂණය කරගන්න ඔක්කොම දේ අධ්‍යාපනය මේ විෂය මේ පොත්වල තියෙන විෂය නිර්දේශ විතරක් නෙමෙයි. ඒක නිසා ඒ දරුවන්ට ලැබෙන මේ පරිසර විවිධ වෙනකොට ඒ ළමයි එක එක මානසිකත්වවල ඉන්නේ. ඉතින් ඔය ඔක්කොම බැලන්ස් කරගෙන එක විදියකට ඒ පන්තියක් ගෙනියනවා කියන අලුත් පන්තියක් පටන් ගත්තාම විවිධ දැන් සාමාන්‍ය පෙළේම ඉවර කරලා ආපු ළමයි විවිධ පරිසර. ඉතින් එක එක ඒ ඔක්කොම එක පොදු ඉලක්කයකට ගෙනියන්න හැමෝම පාස් කරන්න අඩුම ගානේ අර ඒ ගන්න ඒ අය ඒ අකුරු කිසිම පන්තික හැමෝටම ඒ අකුරු එන්නේ නැහැනේ ප්‍රායෝගිකව අපි කිව්වට. කොච්චර හොඳට ඉගෙනුවත් අපි කොච්චර මහන්සියලා කළත් එක එකනා ගන්න බෑ. නමුත් හැමෝටම යම් ප්‍රශස්ත ප්‍රතිඵලයක් අරන් දෙන්න පොදු වැඩපිළිවෙලක් මං හදලා වැඩ කරන්න හැම විටම උත්සාහ කරනවා. ඉතින් මං හිතනවා එතකොට ඒ ළමයින්ට ඒක දැනෙනවා මිස මහන්සි වෙනවා අපිව පාස් කරන්න වෙහිසෙනවා මොන හරි දේවල් කරනවා. දැන් අපි අර දක්ෂය විතරක් ඔයගොල්ලන්ට මේක කරන්න බැර නම් මොලේ නෑ වැඩක් නෑ කරගන්න බෑ. භෞතික විද්‍යාව මහා අමුතු සංකීර්ණ විෂයක් මේක මොලේ තියෙන අයට විතරයි පුළුවන්. එහෙම එකක් නෑ. අපි දැකලා තියෙනවා O level ඉත අඩු ප්‍රතිඵල ගත්ත ශිෂ්‍යත්ව ෆේල් වෙච්ච දරුවෝ ඇවිල්ලා A level වල අපි කියන ක්‍රමවේදය හොතට අහගෙන ඉඳලා අපි කියන විදිහ අදහාගෙන කරලා ආය අර පොඩි මම හදලා තියෙන ක්‍රමවේද ළමයින්ගේ O level ගැප් එක අපි RAM කියලා වැඩ පිළිවෙලක් recall all memory කියලා අර මුල් කාලේ කරනවා O level ගැප් එක යන මූලික ගණිතය ටික සුළු කිරීම රටා එහෙම වුණු කළා. එතකොට සාමාන්‍යයෙන් අඩු මට්ටමකින් ළමෙක් වුණා ටික ටික A level වැඩ රිද්මයට හුරු වෙනවා. ඉතින් අපි ගුරුවරු වෙන්න ඕන ක්‍රම හදලා අර එක තලන්තියකට උගන්වන්නේ හැම ළමයාම කොට දාන්න. ඒක දක්ෂ ළමයාත් ආරක්ෂා කරන යාට හොඳ ප්‍රතිඵලයකට තවත් ඉහළට ගෙනියන අතරේ හැම ළමයාම කොට දාන්න. A level විභාගය ආයේ ලං වෙනවා 2022 A level විභාගේ. මොන වගේ ප්ලෑන්ස් ටිකක්ද තියෙන්නේ ක්ලාස් එකේ ළමයෝ කොට දාන්න? දැන් ළඟ වෙනවා එක්සෑම් එක ලියන්න වෙලාවට විභාගෙ ලියලා ඉවර කරන්න කාලේ ඉතුරු කරගන්න ක්‍රම මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්නේ? දැන් ඒ ප්ලෑන් එක අන්තිම මාස කීපයටම කරන ප්ලෑන් එකක් නෙමෙයි. එහෙමත් සැලසුම් තියෙනවා. මම ගොඩක් වෙලාවට අපි කණ්ඩායමක් විදිහට ළමයිව විභාගයට මොලේ ඉඳලම හුරු කරනවා. ඒ මොලේ ඉඳලම හුරු කරන්න අපි අර මං කිව්ව RAM කියන වැඩපිළිවෙල යනවා. ඒ MCQs හරහා ළමයා පුහුණු කරනවා. ඒක දිගටම කරනවා. එතකොට ළමයා විභාගයට ඒක හුරු වෙනවා. ඒ විවරණ ලියන්න, කල්පනා කරන්න, හිතන්න. ඊළඟට අපි යනවා අපේ තියෙනවා SAP කියලා එක්සෑම් එකක්.
සැසිප් ඒ ප්‍රොජෙක්ට් කියලා අපේ ක්ලාස් එකේ ආයතනයේ නමින් SAP exams කොහොමද දැන් ජනප්‍රිය ළමයි අතර ඒකේ අපි අලුත් ප්‍රශ්න හැමවිටම මුල් කාලේ ඉඳලා ළමයන්ට කොච්චර පන්තිවල ඉගෙන ගත්තත් ළමයා අර විභාග ලියන්න පුරුපුරුදින් වැදගත්. ඒකින්ද අපි ගෙනල්ලා ලිඛිතව ආයතන තුල මෙහි ලියවලා ලියන කොලේ පවා අමුණ නූල් කැල් පවා දීලා විභාග මට්ටමටම ඒක පවත්වනවා. දැන් ඒක ඔන්ලයින් ළමයින්ටද අපි ඉදිරියේදී සකස් කරගෙන යනවා. ඒ ගෙවල් වල ඉඳලා ලියලා ඒ ටයිමින් වලට සබ්මිට් කරලා ඔන්ලයින් බලලා දෙන විදිහටත් ඒක කරගෙන යනවා. ඉතින් අපි විභාග ලියන එක වැදගත්. විභාගයේ ඒක අපි දිගටම එක්සෑම්ස් පුහුණුවක් විභාග පුහුණුවක් ළමයාට දෙනවා ප්‍රබලව. එතකොට ළමයා ලියන්න හුරු වෙනවා. ඉතින් ළමයා මුල් කාලේ දැන් අන්තිම මොහොතේ ලකුණු අඩු වුණොත් හදන්න අමාරුනේ. මුල් කාලේ අඩු වුණා මෙයාට තේරුම් අරගෙන මට දැන් අඩුපාඩු තියෙනවා මම ටික පුහුණු වීගෙන වැඩ කරන්න ඕනි කියන එක එයාට හදාගන්න පුළුවන්. එතකොට අන්තිම කාලේ අපි කරනවා ස්පීඩ් රිවිෂන් කියලා. වැඩසටහනක් ඒක තුල ස්පීඩ් රිවිෂන් එක තුල ළමයාගේ අර මුළු විෂය නිර්දේශයම මාස 3ක් ඇතුළත විතර නැවත මතක් කරලා දෙනවා. ඒක එතකොට හරි වැදගත්. ඔක්කොම මයින්ඩ් මැප් ගහලා පොඩි තීරිත් එක මුළු සිලබස් එක පුරාවටම මතක් කරලා දෙන්න. ඉතින් ඒක ලංකා පුරා ඉන්න ඕන ළමයෙකුට ඔන්ලයින් විදියට අපේ විශේෂයෙන් සැසිප් ඉන්ස්ටිටියුට් වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙලා යන්න පුළුවන්. නැත්නම් ගම්පහ ඉන්දීප මම ගම්පහ ඉන්දීප ආයතනයේ පන්ති කරනවා. ඉතින් ඒකේ තියෙන වෙබ්සයිට් එක හරහා indeepa.edu.lk ඒ හරහා සම්බන්ධ වෙලා යන්නත් පුළුවන්. ඉතින් ඕන ළමයෙකුට ඒවා අරගෙන පාඩම් මාලා හොඳට හදලා තියෙනවා. අපි දැන් ඔන්ලයින් ක්‍රමවේදයක් අපි දිගට කරනවා. මොකද රට පුරා දැන් ඒ හරහා මුළු ලංකාව පුරාම ළමයි විශාල සංඛ්‍යාවක් අපේ පන්ති වටා එකතු වෙලා ඉන්නවා. අපේ සැසිප් ඉන්ස්ටිටියුට් වෙබ්සයිට් එක තියෙනවා. LMS එක. එතකොට ඒක හරහා හොඳ ක්‍රමයක් ඇත්තටම. ළමයාට තියෙන්නේ හොඳ ගෙදරදී virtual classroom එක වගේ එයාට හදාගන්න. හොඳ desktop එකක්, tab එකක්, lap එකක් ප්‍රශ්නයක් නැහැ. හදාගෙන එයාට හොඳට අපි headphones හරි නැත්නම් speakers දාගෙන පන්ති ගුරුවරයා ගෙදරට එනවනේ දැන්. නේද? මට ටියුට් එක ගෙදරට එනවා කෝරිය සේවාව ඔස්සේ. හරිද? එතකොට ඔක්කොම එනවා අර හොඳට පේනවා. එතකොට එයාට තියෙන්නේ තනියෙන් ඒකට සමවැදිලා හරිද හොඳට නිකන් අර ඩීප් වර්ක් එකට බහැලා එයා ඒ වැඩ ටික කරන්න ගත්තාම එයාට ෂෝක් එකට ඉගෙන ගන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. මේ පැය කිපි අර ඒ හොඳට ගණන් හදන කාලය දෙනවා. පන්තියම කරන එකම අපි ඒ විදියට හදලා දැන් ඕන ලයිව් දෙන්නත් පුළුවන්. ලංකාවේ හරිය අන්තර්ජාල පාසුකම් නැහැ. ඊටසේ පාඩම කැඩුනහම දැන් අපිට එයාට වීඩියෝ එක ඉස්සරහට පස්සට ඇදලා නවත්තලා අවශ්‍ය විදිහට ගණන් හදන කාලේ ඇඩ්ජස්ට් කරගෙන උන්ටම කරන්න පුළුවන් ළමයෙකුට. කරන එහෙම කරන ළමයි ඉන්නවා. අපිට හොඳ දකින්න දුර පළාත්වල ඉන්නවා. මේ අවට ළමයි ඉන්නවා. එහෙම කරමින් විභාගත් හොඳට කරමින් ලකුණු ගන්න. ඒ වගේම ෆිසිකලි සමහර වෙලාවට එහෙම වැඩ කරගන්න බැරි ළමයි හොඳම දේ ෆිසිකලි එන එක. භෞතික වශයෙන් පන්තියට එන එක. ඉතින් ක්‍රම දෙකම තියෙනවා. ඉතින් ඒත් එක්කම ගොඩක් දේවල් කතා කරා සර්ගේ ජීවිතෙන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඊට කලින් ඉන්ටර්වල් අහලා තියෙනවා අර පොල් විකනපු කතාව. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් සර්ගේ ජීවිතෙන් අපිට ගන්න තියෙනවා. ඒ ක්ලාස් වලට මම සමහර ලාවට එනවා. ඉතින් සාමාන්‍යයෙන් වැඩවලට සර්ගේ වීඩියෝස් වගේ දේවල් ගන්න. එතකොට මොටිවේෂන් කතා සර්ගේ ඉගෙන ගත්ත ළමයි කතා මටත් ඇහෙනවා. ඒතකොට මටත් ඒව සාමාන්‍යයෙන් ජීවිතේ ලොකු මොටිවේෂන් එකක්. සර්ගේ ඉගෙන ගන්න ලොකු දුරවල් ගිය ළමයි ඉන්නවා. ලොකු ගමනක් ගිය අර කන් ඇහෙන්නේ නැති කතා කරන්න බැරි අයියා ලොකු ගමනක් ගියා. ඉතින් ඒ වගේ ගොඩක් ළමයින්ගේ ඇස් පාදනවට සර්ට ගොඩක් පිං. ඉතින් ගොඩක් සර්ගේ වටිනා කාලයෙන් මට චුට්ටක් දුන්නට ගොඩක් ස්තුතියි සර් කතා කරන්න. අමිත් පුස්සල සර්ට නැත්තම් පුස්සට ආදරය කරන අයට මොකක්ද කියන්න තියෙන්නේ? අපිට සාමාන්‍යයෙන් අපි සලකනකොට අපිට අම්මලා 3 දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් අපි වැදුවා අම්මා, අපිට කිරි දීලා අපේ අම්මා. ඊළඟට අපි හැදුවා අම්මා, අපේ මේ මහ පොළව, ඒකේ පොළවේ දේවල් අපි කෑවා බිව්වා. ඒකේ දේ තමයි අපි පොළවේ පය ගහලා ඉන්නේ. මේක සාරේ තමයි අපි ජීවිතය ජීවත් කරවන්නේ. ඒ අපේ හැදුවා අම්මා මාතෘ භූමිය. සාමාන්‍ය අපේ ඊළඟට අපේ ළමයින්ගේ අපි වැඩි කාලයක් ජීවත් වුණ තැනක අපේ ජීවිත කාලෙන් පාසල් මෑනියෝ අම්මලා 3 දෙනයි. ඉතින් අපිට ඔය අම්මලා 3 දෙනාව ලොකු වටිනාකමක් ගෙනත් දෙන්න පුළුවන් නම් ඒකේ තුල ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි කියන්නේ අම්මලා 3 දෙනා වෙනුවෙන් මානසික වෙලා තමන් කරන කියන දෙයට හැකි උපරිමයට අවංක වෙලා කැප වෙලා වැඩ කරන්න කියන එක තමයි. එතකොට අම්මලා 3 දෙනාම සතුට වෙනවා. ඉතින් ඒ සතුට පුජ්‍යලයකට තමන්ගේ අයට දෙන්න පුළුවන් නම් එයා ඇත්තටම අද්විතීය පුජ්‍යලෙක්. ඉතින් අපි හැමෝටම ඒ මට්ටමට වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඔකට ඕනේ හිත විතරයි. හිත තියාගෙන හිතට බය නැතුව තමන් ගැන විශ්වාස කරලා වැඩ කරගෙන ගියාම ඒ අදාළ තලයේ ඉහළටම යන්න පුළුවන්. ඒක තමයි මම මේ දක්වා විශ්වාස කරන දහම.
ඉතින් ඒ වගේම සොබහදහමට ඒ වගේම ජනතා මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ට ධර්මයට අපේ සංස්කෘතිය රැක ගන්න අපේ ආගම රැක ගන්න අපේ බුද්ධ දර්ශනය රැක ගන්න ගොඩක් දේවල් කරනවා ඒවා සර්ගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙන්න ඇති. ඉතින් සර්ගේ ඉදිරි ගමනට සුබ පතනවා. මාත් එක්ක කතා කරලා ගොඩක් ස්තුතියි සර්. මට ගොඩක් ආඩම්බරයි සර්ගේ ජීවිත කතාව මගේ YouTube channel එක ඇතුලේ කතා කරන්න පුළුවන් වුණාට. සර්ගේ ඉගෙන ගත්ත ළමයි ඔයාලා ගොඩක් වාසනාවන්තයි. ඉදිරියේදී සර්ගේ ඉගෙන ගන්න ඉන්න ඔයාලත් සර්ගාවට ආවත් ගොඩක් වාසනාවන්තයි. ඉතින් මම සර්ව පෞද්ගලිකව ආශ්‍රය කරන කෙනෙක් විදියට මමත් ගොඩක් වාසනාවන්තයි සර් වගේ මිනිස්සෙක් ආශ්‍රය කරන්න ලැබුණ එක. ඉතින් අද වීඩියෝ එකෙන් සබු ගන්නවා ජීවිතේට ගොඩක් දේවල් ගන්න නැති. මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාගේ ජීවිතේට දෙයක් ගත්තා නම් තව කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න ෂෙයා කරන්න. සර් ගොඩක් ස්තුතියි අද සම්බන්ධ වුණාට. ඉතින් ඔව් ඇත්තට මමත් බොහොම ස්තුතියි. දැන් ඕගොල්ලෝ වගේ තරුණ දරුවෝ දැන් අපි මේ YouTubers ලා එකතු වෙලා දැන් අපි ඕගොල්ලෝ එකතු වෙලා මට මතකයි අර අපි බොගස් වැව නිර්මාණය කරනකොට එහෙට ගිහිල්ලා කොච්චර දේවල් කළා දේ හරහා ඒ තුල ලොකු ජනමතයක් ඇති වෙලා මිනිස්සු උදව් කරලා අපි වැව මාසෙන් ඒ වැවේ වතුර අරගෙන ඒ ප්‍රදේශවල වගාරින් හදලා මිනිස්සු වගා කරලා නාල කරලා ඒ වැව මිනිස්සු හොඳට වවලා කියලා නේද ජීවත් වෙනවා. ඒවා අපිට අපි පුජ්‍යලික ලාභ බලාගෙන කරපුවා නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේ ඒක තමයි. ඒතකොට ඒ වගේ අපිට පුළුවන් මේ රට වෙනස් කරන්න. දැන් අපි ඔක්කොම එකතු වෙලා ඔයගොල්ලෝ මේ තරුණ දරුවෝ දැන් මම පුජ්‍යලිකව දන්නවා මේ පුතා ගැන. ඉතින් ඔයගොල්ලෝ කොයිතරම් නිහතමානීව මනුස්සකමකින් හැම දේ තුළම මේ ප්‍රශ්නවලදී පෙනී හිටලා වැඩ කරනවද? මේ රටට කොයිතරම් ආදරේද? ඉතින් ඔයගොල්ලන්ටත් වරදින්නේ නැහැ. මොකද ඒ යන ගමන ඔයගොල්ලෝ සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. ඒ වගේම සුබවතනවා ජීවිතයේ ඊළම තත්වයට යන්න මේ ශේෂ්ත්‍රය ඊළට ගෙනියන්න රටට අලුත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අනිවාර්යයෙන්ම සර් ගොඩක් ස්තුතියි. අද මේ තන හොඳ කෙලින් තියන කතා කරන්නේ සර්ලගේ උපදෙස් තියෙන හින්දා මේ ගමන යන සර්ලගේ උපදෙස් අනිවාර්යෙන් අපිට ගොඩක් වටිනවා. ඉතින් සර් ඉදිරි ගමනට සුබපතනවා. සර් අපේ ආයුෂත් තරම් නිරෝගීමත්ව ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දරුවන් දසදහස් ගානකගේ නැරනුවන පහදන තවත් දොස්තර මහත්වරු ඉංජිනේරු මහත්වරු බෙහෙ කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්. අයිබෝන් තෙරුවන් සරණයි. අයිබෝන් තෙරුවන් සරණයි පුතා.